මහා වාස්තු ශිල්පයට අනුව අපි නිවසක් ඉදි කරන්නේ ඇතරම ජීවිත කාලයක්ම අපි හරි හම්බ කරගත්ත ධනය තමයි මේ ගල් වැලි මැටල් කම්බි විදිහට ගොඩනැගිලා අපේ ජීවිතයට ශක්තියක් වෙන භෞතික පරිසරයක් ගොඩනගා ගන්න. මහා වාස්තු සිද්ධාන්ත වලට අනුකූලව අපි නිවසක් හදනකොට මේ විශ්වයේ පවතින පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ කියන මේ සියලු සතර මහා ධාතුන් එක්ක එකතු වෙච්ච ඊගාව ධාතුව තමයි ආකාශ ධාතුව. ඒ කියන්නේ පංච මහා ධාතුන් එකතු කරලා තමයි අපි නිවසක් හදන්නේ. ඉතින් මේ නිවස තමයි මේ ගෘහවාසීන්ගේ හත්මුතු පරම්පරාවකම තමන්ගේ ජීවිතය තමන්ගේ දරුමුණුපුරෝ තමන්ගේ අනාගතය ගොඩනගෙන තැන. ඒ නිසා විශ්ව ගුණය මේ නිවසට එකතු වෙන විදිහට තමයි මේ නිවසේ සියලු දේවල් සැලසුම් කරලා තියෙන්නේ. භූමිය තෝරා ගැනීමේ ඉඳන් සැලසුම සකස් කිරීමේ ඉඳන් ඒ වාස්තු වත්පිළිවෙත ඉෂ්ට සිද්ධ කිරීමේ තැන ඉඳන් සියලු දේවල් මහා වාස්තු ශිල්පයට එකඟව. විශේෂයෙන්ම මේ මහා වාස්තු කියලා කියන්නේ මේ විශ්වයේ තියෙන විශ්ව ගුණයන්ට ඒ විශ්ව තරංගවලට ධනාත්මක ශක්තියින්ට මේ නිවස නතු වෙන විදිහට තමයි අපි නිවසක් හදන්නේ. අපේ බලාපොරොත්තුව සතුට නිරෝගී සම්පත නම් ඔබ හදන මේ නිවස ඇත්තටම ඔබගේ කල්යාණ මිත්‍රයා බවට පත් වෙනවනේ මේ නිවස. පස මිතුරෙක් වෙන්න බෑ. කල්යාණ මිත්‍රයා බවට පත් වෙන්නේ දෝෂ සහිත නිවස පස මිතුරෙක් කරනවා වගේම දෝෂ නැති වාස්තු ශිල්පයට හදපු නිවස ඔබගේ කල්යාණ මිත්‍රයා බවට පත් වෙනවා. ඊ타ත්ම මම පෙර කිව්වා වගේ ඊ타ත්ම කෙටි කාලයකින් ඉදි කරපු මේ නිවස මේ ගෘහවාසීන්ට තමන්ගේ ජීවිතයේ ඒ ගත කරන කෙටි කාලේ අපි ගෙයක් හදලා පදිංචි වෙලා අපි සාමාන්‍යයෙන් අවුරුදු 30ක් 28ක් විතර තමයි ආයු කාලේ බවට පත් වෙන්නේ. ඉතින් ඒ නිසා මෙන්න මේ වගේ නිවස වාස්තු ශිල්පයට අනුව අපි ඉදි කරගත්තාම අපි බලාපොරොත්තු වෙන මේ විශ්වයේ මේ ඊශාන දිශාවේ තියෙන ඒ විශ්ව තරංග අපේ නිවස තුළට අපි එකතු කරගෙන නිරෝගී සම්පත්තිය සතුට සැනසීම සෞභාග්‍ය සාමය සියලු දේවල් එකතු කරගත්ත බොහොම වාසනාවන්ත පරිසරයක් බවට පත් වෙනවා. අද මහා පරිමාණ ව්‍යාපාර පවා වාස්තු ශිල්පයට අනුව තමයි ගොඩ නැගෙන්නේ. නිසා අපේ උපතේ සිට මරණය දක්වාම මේ විශ්වයේ තියෙන විශ්ව ශක්තියින් පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ කියන මේ විශ්ව ශක්තියින් ඔබ කරපු පින කුසලය මේ ඊශාන දිශාවේ තියෙනවා. සියලු දෙවියන්ගේ ආශිර්වාදය ඇතුව සියලු පේන්න නොපෙනෙන සියලු දෙනාගේම ආශිර්වාදය ඇතුව ඔබගේ ජීවිතය සාර්ථක කරගන්නට මහා වාස්තුවල ඒ තියෙන ගුණය ඔබේ නිවසටත් ජීවිතවලටත් එකතු කරගන්නට ඔබට පින් ඇති කියලා අපි විශ්වාස කරනවා. Siddharath Mahavastu Revolution.